Okay. Hi Free Fire player. ඉතින් යනවා අද වීඩියෝ එක අන්තිමටකම් බැලුවොත් ඔයාට පුළුවන් සුපිරි හෙඩ්ෂොට් වැඩක් වෙන්න. ඉතින් යනවා ඒක නිසා වීඩියෝ එක ස්කිප් කරන්න එපා. මොකද මේකේ තුන්වෙනි කාරණාව උඹලට ගොඩක් වටිනවා. ඉතින් යනවා මෙතන කාරණා තුනක් තියෙනවා. මේ කාරණා තුන උඹලෝ මේ ෆලෝ කරොත් ඉතින් උඹලට පුළුවන් සුපිරිම හෙඩ්ෂොට් වැඩක් වෙන්න. එහෙනම් අපි තව කතා ඕනේ නැහැ. වීඩියෝ එකට ගිහිල්ලාම බලමු මේ හෙඩ්ෂොට් ගන්න කාරණා තුන මොනවද කියලා. ඉතින් බොස් ඔන්න අද වීඩියෝ එකට යන්න කලින් වෙනද වගේම පොඩි දේවල් ටිකක් මතක් කරනවා. ඉතින් බොස් ඔන්න විශ්වාසවන්තවම අඩුම මුදලකින් උඹලට සුපිරි thumbnail හදාගන්න පුළුවන් අපිට කියලා. ඉතින් ඔන්න උඹලට ගේමින් channel එකක් කරන කෙනෙක්ට ඒ වගේම ඕනම channel එකක් ඔයා කරන ඕනම channel එකකට අපි thumbnail හදනවා. ඉතින් යාළුවනේ ඔන්න ඔයාට thumbnail හදාගන්න ඕන නම් මෙන්න මේ නම්බරේට WhatsApp එකෙන් message එකක් දාන්න. හරි යාළුවනේ ඉතින් ඔන්න අපේ channel එක subscribe කරලා set වෙන්න. ඉතින් 2k යන්නත් තව චුට්ටයි තියෙන්නේ. එහෙනම් යන් අපි අද වීඩියෝ එකට. අපේ පළවෙනි කාරණාව තමයි ඉතින් ඔයගොල්ලෝගේ සෙන්සිටිව් එක හරියට නැත්නම් ඉතින් ඔයගොල්ලෝ කවදාවත් හරියට හෙඩ්ෂොට් එකක් ගහන්න බෑ. ඉතින් කලාතුරකින් තමයි හිම වුණත් හෙඩ්ෂොට් එකක් වදින්නේ. ඉතින් ඒක නිසා ඔයගොල්ලෝගේ සෙන්සිටිව් හරියට හදාගන්න. ඉතින් අපි බලමු අපේ දෙවෙනි කාරණාව මොකක්ද කියලා. ඉතින් බොයිස් ඔන්න අපේ දෙවෙනි කාරණාව තමයි ක්වික් වෙපන් ස්විච් බටන් එක. ඉතින් මෙන්න මේක නැතුව නම් හෙඩ්ෂොට් එකක් ගහන්න ගොඩක් අමාරුයි. ඉතින් මේක තියෙන එකෙන් ඔයගොල්ලෝගේ අර පාස් එක වගේම ඔයගොල්ලෝගේ අර වන් ටැප් එක වවා ලස්සන්ට හෙඩ්ෂොට් එක වදිනවා. ඉතින් ඒක නිසා මේ ක්වික් වෙපන් ස්විච් බටන් එක අනිවාර්යෙන් දාගන්න. ඉතින් බොයිස් ඔන්න වැදගත්ම කාරණාව මේක තමයි. ඉතින් අපේ තුන්වෙනි කාරණාව තමයි මේ රෙඩ් ඩොට් එක. ඉතින් හැමෝටම ප්‍රශ්නයක් වුණා මේ රෙඩ් ඩොට් එකේ කේස් එක තමයි දැන් මම ඔයාලට කියන්න යන්නේ. ඉතින් යා එනිමි එකේ මෙන්න මේ කකුල් දෙක වගේ හරියට තමයි රෙඩ් ඩොට් එක අල්ලන්න ඕනේ. ඒ කියන්නේ කකුල් දෙකටත් නෙමෙයි කකුල් දෙකෙන් මෙහාට නිකන් රතු වෙනවා උඹලට පේනවා ඇති. අන්න එහෙ හරියට තමයි යා රෙඩ් ඩොට් එක අල්ලන්න ඕනේ. ඉතින් යාළුවනේ ඊට පස්සේ උඩට ඩැක් කරපු ගමන් හෙඩ්ෂොට් එක යනවා. ඉතින් ඔයා මේ රෙඩ් ඩොට් එක හදාගන්න යනවා. ඔයා ට්‍රේනින් එකට ඇවිල්ලා නෝමල් එකේ සෙල්ලම් කරන ඒවා ෆාස්ට් එකේ සෙල්ලම් කරන කෙනෙක් නම් අර නෝමල් එකේ නිකන් එක තැන ඉඳලා උඩට ඩ්‍රැග් කරන්න බලනකොට මේ රෙඩ් ඩොට් එක අල්ලගන්න ඔයා තැනට. ඉතින් ඔයා ඒක නිසා එක තැන ඉඳලා නෝමල් එකේ සෙල්ලම් කරන්න මේ මම පෙන්නනවා වගේ නිකන් නෝමල් එකේ සෙල්ලම් කරන්න. ඉතින් ඔයා ඩ්‍රැග් කරන විදිය අර රෙඩ් ඩොට් එකයි ඔය සේරම ඔයා මේ ට්‍රේනින් එකට ඇවිල්ලා නෝමල් එකේ සෙල්ලම් කරන්න. නිකන් අර ෆාස්ට් එකේ සෙල්ලම් කරගෙන ඉන්නවා දැනට ඔයා රෙඩ් ඩොට් එකයි මේ ඩ්‍රැග් කරන විදිය අල්ලගත්තම ඔයාගේ කලින් විදියට සුපිරිටම සෙල්ලම් කරන්න එතකොට පුළුවන්. ඉතින් අද වීඩියෝ එකත් අවසන් කරනවා. එහෙනම් ඔයා මේ මං කියපු දේවල් ටික හරියටම කරලා බලන්න. ඔයාලට සුපිරි හෙඩ්ෂොට් වැඩක් වෙන්න පුළුවන්. එහෙනම් බොයිස් මං අද වීඩියෝ එකෙන් යනවා. ඔක්කොම ඇන්ට සුබම සුබ දවසක් වේවා.